හරි. අපි කෙටි ප්‍රශ්න සීරීස් එකක් යනවා වෙනම මේ තියෙන 2022 දී ආපු කෙටි ප්‍රශ්න ගන්න. ඉතින් අපි ඉක්මනට අපි මේ ගාන කතා කරමු. මෙතන තියෙන්නේ VGA භාග දෙකක්. එතකොට VGA භාග දෙකක් අඩු කරන්න තියෙන්නේ ඒක සමාන වෙලා තියෙන 12න් එකට. එතකොට අපිට ගාන මේ ගාන කියලා තියෙන්නේ විසඳන්න කියලා. එතකොට විසඳන්න කියලා කියන්නේ මෙන්න මේ x වලට එන අගයක් තමයි අපෙන් අහන්නේ. මේ 2022 දී ආපු කෙටි ප්‍රශ්න ගාන කියන්නේ අනිවාර්යෙන්ම ලකුණු දෙකක් අපිට මේ ගානේදී හම්බ වෙනවා. හරිද? එතකොට මේ පැත්ත ඔයාලා අමතක කරගෙන මෙන්න මේ VGA භාගය සුළු කරගන්න බලන්න. එතකොට VGA භාග දෙකක් සුළු කරද්දී අනිවාර්යයෙන්ම හරය සමාන. කියන්නේ අඩු කරද්දී අනිවාර්යයෙන්ම හරය සමාන වෙන්න ඕනේ. එහෙනම් 2x 3x 2x 3x මට 6x කරගන්න පුළුවන්. ඒතර 6x කරගන්න නම් මම මෙයා වැඩි කරනවා 3න්, මෙයත් වැඩි කරනවා 3න්. මෙයා වැඩි කරනවා 2කින්, මෙයත් වැඩි කරනවා 2කින්. එතකොට 3 වරක් 2x කියන්නේ 6x, 3 වරක් 1 කියන්නේ 3යි, 3x වාරයක් 2 කියන්නේ 6x, 1 වාරයක් 2 කියන්නේ 2යි. සමානයි 12න් 1යි. හරිද? මම කියන්නේ අර පැත්ත අමතක කරගෙන මේ පැත්ත සුළු කරගෙන යන්න. 6x 3යි, 6x කියන්නේ 2යි. එහෙනම් හරය සමානයි. හරය මේ විදිහටම ලියාගත්තා. හරියට කිසිම දෙයක් කරන්නේ අපි 3න් 2ක් අඩු කරන්න තියෙන්නේ. 3න් 2ක් අඩු කරාම 1යි සමානයි 12න් 1යි. දැන් කරන්න තියෙන්නේ මෙතනින් එහාට හරස් ගුණිත දාන්නයි තියෙන්නේ. 6x වාරයක් 1. 6x හරස් ගුණිත 1 වාරයක් 12 කියන්නේ 12යි. 6x සමානයි 12ට. මෙයා මෙයාගෙන් ගුණ කරා, මෙයා මෙයාගෙන් ගුණ කරා. දෙපැත්තම බෙදනවා අපි 6. හරිද? 6ට 6 කැපිලා ගියා. x සමානයි 12න් බෙදුවොත් 2යි. මෙන්න 2022 ආපු කෙටි ප්‍රශ්නය.